ඔබට හිස රදයෙන් පීඩා විඳමින් ඉන්නවද? ඔබට තරහ යනවා කියලා වේදනාවෙන් පීඩාවෙන් ඉන්නවද? ඔබ තවමත් ඔබගේ හිස රදයට නිසි ප්‍රතිකාරයක් සොයාගත්තේ නැද්ද? නිවැරදිම විසඳුම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින්. නිරෝගීමත් දිවියකට ස්වාත්‍රා. අයිබෝවන්. මම සිද්ධ ආයුර්වේදඥ වෛද්‍ය කුමාරි කරුණාරත්න. අද ස්වත්‍රා ආයුර්වේද නාලිකාව ඔස්සේ ඔබ හමුවට පැමිණෙන්නේ සයිනසයිටිස් කෝටරකක් ප්‍රදාහය කියන රෝග තත්ත්වය ගැන පැහැදිලි කරන්නට. වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙමින් පීඩාවට ලක්වෙමින් විඳවීමට ලක්වෙන රෝග තත්ත්වයක් තමයි මේ සයිනසයිටිස් කියන රෝග තත්ත්වය. අපේ හිස් කබලේ හිස් අවකාශයේ ශ්ලේෂ්මල තැන්පත් වෙලා තියෙනවා. මේ ශ්ලේෂ්මල ප්‍රදාහිත තත්ත්වයට පත් වුනහම තමයි මේ සයිනසයිටිස් වගේ රෝග තත්ත්ව වලට භාජනය වෙන්නේ. අපිට මෙම රෝගය වර්ගීකරණයකට ලක් කරගන්න පුළුවන්. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන විදිහට. කෙටි කාලීන කියන්නේ සති 4කට වඩා අඩු කාල සීමාවක්. මධ්‍ය කාලීන කියලා කියන්නේ සති 4කට වඩා වැඩි කාල සීමාවක්. අවුරුද්දක් වගේ කාල සීමාවක් රෝග තත්ත්වයේ පැවතීම තමයි දිගු කාලීනව කියන එක හඳුන්වන්නේ. නළල දෙපස තද්ද හිස රදය, නාසය හිරවීම, සමහර විට ගඳ සුවඳ නොදැනීම, කන් උගුරැස් කැසීම, කැස්ස පවා මෙහිදී ලක්ෂණ විදිහට දැකිය හැකියි. සමහරෙකුට තදබල තරහ යන ගතිය මෙම රෝගයේ ලක්ෂණ විදිහට බහුලව දකින්නට පුළුවන්. රෝග ලක්ෂණ ගැන තවදුරටත් පැහැදිලි කිරීමේදී අපි අහලා තියෙනවා නාසයේ මස් දළු ගැන. බොහෝ දෙනෙක් නාසයේ මස් දළු කියන රෝග තත්ත්වයෙන් පීඩාවට පත් වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය එනවා, නාසයේ බර ගතියක් එනවා. අන්න ඒ තත්ත්වයේදී නාසයේ මස් දළු තත්ත්වයේදී සයිනසයිටිස් කියන රෝග තත්ත්වයට භාජනය වෙන්නට පුළුවන්. මෙම රෝග තත්ත්වය විටක දිලීර වෛරස් ආසාදන මත හැදෙනවා කියන එකත් බොහෝ දුරට කියවෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම දියර ගැලීමත් එක්කම දීර්ඝ කාලීනව පීනස් තත්වයේදී මෙම රෝග තත්වය ගොඩ අයට බොහෝ දුරට හැදෙන්නට පුළුවන්. අසාත්මිකතා අපි හොඳටම දන්නවා ඇලර්ජිස් කියලා අපි අහලා තියෙන්නේ. අන්නේ අසාත්මිකතා තත්වවලදී මේ සයිනසයිටිස් රෝග තත්වයට බොහෝ දෙනෙක් භාජනය වෙනවා. බොහෝ රෝගීන් තමන්ට රෝග තත්ත්වයක් ඇති වුණාම ඒ රෝගය මොකක්ද කියලා හරියට හඳුනා ගන්නට බැරුව ඉතාම පීඩාවට පත් වෙන අවස්ථාවල් අපි දකිනවා. බොහෝ දුරට ආයුර්වේද වෛද්‍යවරයාගේ වෙනස රෝග තත්ත්වවල රෝග ලක්ෂණත් සමග රෝගියා පරීක්ෂා කිරීමේදී රෝග හඳුනා ගැනීමයි. සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයා රෝගියාගේ ප්‍රකෘතිය පරීක්ෂා කිරීමෙන් පසුව රෝගය හඳුනා ගන්නවා. විශේෂයෙන් සයිනසයිටිස් වගේ රෝග තත්ත්වයකදී රෝගියාට දිය යුත්තේ වාත කපද, කප පිතද, වාත පිතද කියන රෝග තත්ත්ව හඳුනාගෙන අදාළ ප්‍රතිකාරය තීරණය කරනවා. එහිදී රෝගියාගේ ප්‍රතිකාරවලට ආයුර්වේදයේ විශේෂත්වය වන්නේ පංචකර්ම ප්‍රතිකාරවලදී නෂ්න ප්‍රතිකාරය විශේෂයෙන් මෙතනදී සිදු කිරීමයි. නෂ්න ප්‍රතිකාරය කියලා කියන්නේ දසරුවෙන් උඩ රෝග තත්ත්ව සඳහා ශරීරයේ පිරිසුදු කරන ප්‍රතිකාරයක්. ඉතින් සයිනසයිටිස් කියන රෝග තත්ත්වයේ කෝටරක ප්‍රදාහය කියන රෝග තත්ත්වයට අත්‍යවශ්‍යයි මෙම නෂ්න කර්ම කියන ප්‍රතිකාරය. නෂ්න ප්‍රතිකාරයේදී අපි පළමුව තෛල අභ්‍යංගය සිදු කිරීම කරන්නේ. තෛල අභ්‍යංගයේදී විනාඩි 30ක පමණ හිස, නළල, බෙල්ල ඒ කොටස් සියල්ලම පැය භාගයක පමණ තෛල අභ්‍යංගය කරනවා. තැවීම් සහ ස්වේද කර්ම සිදු කිරීම මෙතනදී විශේෂයි. ධූම ආග්‍රහණයත් මෙහිදී විශේෂම ප්‍රතිකාර ගොඩට වැටෙන එකක්. ඒත් එක්කම කෂාය පන්තියේදී අපිට ශ්‍රේෂ්ඨානිම්බ, පත්‍යක්ෂ දාත්‍රී, කට්පලාදී ඒ ආදී වූ ඖෂධ ප්‍රතිකාර රාශියක් ආයුර්වේදයේ තියෙනවා. ආයුර්වේද ප්‍රතිකාර පන්තියේදී මෙම රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝග තත්ත්වයක් විදිහටයි අපි සලකන්නේ. අපේ බොහෝ රෝගීන් දෙස් විදෙස් රෝගීන් මෙම සයිනසයිටිස් කියන රෝග තත්ත්වය 100% සුව වීමෙන් පසුවයි ප්‍රතිකාර නවත්වන්නේ.
කෝට්‍රක ප්‍රදාහයේ විශේෂත්වය තමයි මෙම රෝගය වයස් භේදයකින් තොරව. සමහර රෝග තත්ත්ව තියෙනවා එක එක වයස් කාණ්ඩවලට තමයි හැදෙන්නේ. නමුත් මේ කෝට්‍රක ප්‍රදාහය කියන රෝග තත්ත්වය කුඩා, තරුණ, මහලු ඕනෑම වයසක කෙනෙකුට හැදෙන්නට පුළුවන්. ඒ වගේම මෙහි විශේෂත්වය ඒ කුඩා, මහලු, තරුණ ඕනෑම අයෙකුට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වලින් මේ සයිනසයිටිස් කියන රෝග තත්ත්වය සුව කරන්න පුළුවන්. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා